සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අපි BTC එක ගැන කලින් කරපු වීඩියෝ එකේදී අපි සඳහන් කරා BTC එක මෙන්න මේ zone එකෙන් රිජෙක්ට් වෙද්දී price එක බොහෝ විට නැවත මෙන්න මේ zone එක දක්වා වැටෙන්න පුළුවන් කියලා. ඒකට අපි හේතුව සඳහන් කරේ මෙන්න මේ හදන ලොකු consolidation zone එකේ value area low එක තියෙන මෙන්න මේ zone එකේ නිසා. ඉතින් price එක ඇත්තටම කිව්වා වගේ මෙතනින් රිජෙක්ට් වෙද්දී අපි short entries ගත්තා. එතකොට මේ වෙද්දී price එක අදාළ අපි ටාගට් කරපු පොයින්ට් එකට මේ වෙද්දි ප්‍රයිස් එක වැටලා තියෙනවා. එතකොට අපි තව දුරටත් මතක් කරපු දෙයක් තමයි ප්‍රයිස් එක බොහෝ විට මෙන්න මේ සෝන් එකත් බ්‍රේක් කරොත් බොහෝ විට ප්‍රයිස් එක තව දුරටත් පල්ලෙහාට ඩම්ප් වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඇත්තටම අපිට 4 hour වගේ ටයිම් ෆ්‍රේම් වලට ගිහිල්ලා බලද්දී බලන්න පුළුවන් ප්‍රයිස් එක ඇත්තටම මෙතනින් පහළට කැන්ඩල් ක්ලෝස් වෙලා නැවත රීටෙස්ට් එකකුත් කරලා නැවත ප්‍රයිස් එක මේ විදිහට පහළට වැටෙනවා. ඉතින් කෙනෙක්ට මෙතනදී ෂෝට් එන්ට්‍රි එකක් ගන්න බැරි වුණා නම් අපි මතක් කරා මෙන්න මේ zone එක ක්ලියර්ලි පල්ලෙහාට බ්‍රේක් වුණොත් මේක රීටෙස්ට් කරද්දි වගේ නැවත ෂෝට් එන්ට්‍රීස් වලට එන්ට්‍රි ගන්න පුළුවන් කියලා. ඉතින් ප්‍රයිස් එක මේ වෙද්දි රීටෙස්ට් එකක් කරලා පල්ලෙහාට වැටෙනවා. නමුත් ප්‍රයිස් එක මේ විදිහට පහළට වැටුණාට ප්‍රයිස් එක නැවත මේ විදිහට මේ ලෝ එකට යටින් තියෙන ලික්විඩිටි අරගෙන ප්‍රයිස් එක නැවත මේ විදිහට මේ සපෝට් සෝන් එකකින් වැලියු එරියා ලෝ එකකින් උඩට ඇවිත් මේක හෝල් කරොත් ප්‍රයිස් එක බොහෝ විට ඉඩ තියෙනවා නැවත මේ ලෙවල් එක දක්වා අප් වෙන්න. මොකද ප්‍රයිස් එක මේ සෝන් එකට යටින් මෙන්න මේ ලෝ එකට යටින් තියෙන ලික්විඩිටි අරගෙන තියෙන නිසා ප්‍රයිස් එක නැවත උඩට ආවොත් next week එකේ ප්‍රයිස් එක සම්පූර්ණයෙන්ම රිවර්ස් වෙන්න ඉඩ ගඩක් තියෙනවා. ඒ වගේම තමයි ප්‍රයිස් එක මේ සෝන් එකේ කොන්සොලිඩේට් වෙලා ප්‍රයිස් එක මෙන්න මේ විදිහට මේ zone එක ඇතුළෙම consolidation එකක් හදලත් මේ විදිහට පහළට break වුණොත් මෙන්න මේ 73000 කියන zone එකට නැවත price එක drop වෙන්න ඉඩ කඩක් තියෙනවා. එතකොට මෙන්න මේ zone එක තමයි අපිට ඊළඟට monitor කරන් ඉන්න පුළුවන් price එක මේ level එකෙන් reverse වෙන්න ඉඩ කඩක් තියෙනවද නැද්ද කියන එක ගැන. දැනට ඉතින් කෙනෙක්ට මේ zone එකේදී short entry එකක් ගත්තා නම් මෙන්න මේ high එකට උඩින්වත් SL තියාගෙන ප්‍රයිස් එක මූව් වෙන විදිය මොනිටර් කරන් ඉන්න පුළුවන්. ප්‍රයිස් එක බැරි වෙලාවත් මේ zone එකෙන් නැවත උඩට ආවොත් බොහෝ විට ඉඩකඩක් තියෙනවා ප්‍රයිස් එක මෙන්න මේ value area high එක දක්වා නැවත අප් වෙන්න. මෙන්න මේ zone එකට උඩින් තියෙන liquidity ගන්නත් එක්ක. ඉතින් තාම ප්‍රයිස් එක daily බලද්දි ලොකු consolidation එකක යන නිසා අපිට කියන්න බෑ ප්‍රයිස් එක මේක සම්පූර්ණයෙන්ම මේ zone එක break කරාද කියන එක. එතකොට මොකද ඒකට හේතුවක් තමයි daily candle එකක් අද daily candle එක මේ විදිහට පල්ලෙහාට තිබ්බට ඊයේ candle එක close වුණෙත් මේකට wick කරලා මේකට උඩින්. එතකොට මේ zone එක break කරේ නෑ daily candle එකකින්. එතකොට මේ අද candle එක තාම run වෙන නිසා අපිට කියන්න බෑ මේ price එක මේක daily candle එකකින් close වෙයිද නැද්ද කියන එක. බැරි වෙලාවත් price එක මේ විදිහට run වෙලා මේ daily candle එක මේ price මේ zone එකට උඩින් නැවත close වුණොත් ප්‍රයිස් එක බොහෝ විට ඉඩකඩක් තියෙනවා ඊළඟ සතියේදී මෙන්න මේ value area high එක දක්වා අප් වෙන්න. එතකොට කවුරු හරි කෙනෙක් මෙන්න මේ zone එකේදී මේ zone එක 4 hour වලින් වගේ break කරද්දී මේ හරියදී short trade වලට entry ගත්තා නම් එයාලට මෙන්න මේ high එකට මෙන්න මේ මෙතන තියෙන high එකට උඩින් වගේ SL තියාගෙන trade එක hold කරන් ඉන්න පුළුවන්. බැරි වෙලාවත් price එක මෙන්න මේ zone එකෙන් උඩට ආවොත් ඒ හරියදී අපිට නැවත long trade වලට entry ගන්න හැකියාවක් තියෙන්න පුළුවන්. ඉතින් දැනට price එක මෙන්න මේ zone එකෙන් යට trade වෙන නිසා අපිට බලන් ඉන්න පුළුවන් මේ price එක නැවත මේ daily candle එක අද daily candle එකවත් මෙන්න මේ zone එකට යටින් close වෙනවද කියන එක. එතකොට එහෙම බැරි වෙලාවත් close වුණොත් නැවත price එක මෙන්න මේ zone එක දක්වා නැවත retest කරන්න එන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ level එකදී නැවත අපිට price එක මේකෙන් උඩට එනවද නැත්නම් retest කරලා පල්ලෙහාට වැටෙනවද කියන එක බලලා නැවත short trade වලට entry ගන්න හැකියාවක් තියෙන්න පුළුවන්. මට දැනට මතක් කරන්න තියෙන්නේ ඔච්චරයි. ඉතින් පරිස්සමට stop loss දාගෙන trade කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.